Welcome to my YouTube channel. ඉතින් කොහොමද ඔයාලට අප්‍රේල් මාසෙත් ඉතුවට වඩා ඉක්මනට ආවා. ඉතින් අවුරුද්දට shopping කරන්න යන්නත් ඕනේ. ඉතින් අපි අද තමයි shopping කරන්න යන්න හිතාගෙන ඉන්නේ. බබාව අම්මට දීලා බබා එක යන්නේ නැහැ. එයත් එක්ක ගියොත් shopping කරන්න වෙන්නේ නැහැ. ඒ නිසා යාව අම්මට දීලා අපි shopping කරන්න යනවා my husband උයි. ඉතින් අද යන්න හේතුව තමයි අද ශ්‍රේණි dress point එකට තමයි අපි යන්නේ කැන්ඩි. ඉතින් අද LOLC credit card එකට 120ක off එකක් තියෙනවා. අපි 10000ක ඇඳුම් ගත්තොත් අපිට රුපියල් 2000ක ඩිස්කවුන්ට් එකක් තියෙනවා. 20000ක ගත්තොත් 4000ක්, 10000ක ගත්තොත් 6000ක්. ඒ වගේ ඩිස්කවුන්ට් එකක් තියෙනවා. ඒ නිසා අද යමු කියලා හිතුවා. Thank you. ඉස්සර දැන් මේ ඩයමන්ඩ් මේ ගෝල්ඩ් එක තියෙනකොට කොච්චර කඩ වුණාද? 10ද 100ද? ලොයල්ටි කාඩ් එකට? උගයින්. දැන් මේ ගෝල්ඩ් නෙමෙයි සිල්වර්. දැන් 105යි. ඒක රිනියු කරලා
වාහන එනවා. පිටිපස්සටම දාමු. වහිනවා වගේ. පින්නක් ගන්නේ. බබාලට ඇඳුම් ගත්තේ නෑ මේ ශ්‍රියාණියකින්. ඒකේ බබාලට ලස්සනෙම තිබුණේ නෑ. ඉතින් එන ගමන් ගන්නෝරුවෙන් හෙළපොජුන් එක තියෙනවනේ එකකින් මොනවා හරි කමු කියලා හිතුණා. ගොඩක් බඩගිනි ඒ වෙලාවේ පැය 3-4ක් ගියා ඇඳුම් ටික ගන්න. ඉතින් තව බබාලට ඇඳුම් ගත්තේ නැති නිසා ඒ ටික ගන්නත් ඕනනේ. ඒ හින්දා මෙතනින් මොනවා හරි කාලේ යමු කියලා හිතුවා. මොනවානේ සැරදියක් ගත්තන? ඒ කියන්නේ ඒකේ හොද්ද සැර නෑනේ. මේ තියෙන්නේ. ආයෙ තියෙන්නේ. ඒක ගමනේ. අපි අද තමයි අවුරුද්දට shopping ගියේ. යම්මිකට ගියා. ඊපස්සේ මේ kids city එකට ගියා බබාලට ඇඳුම් ගන්න. අපි උදේ 9ට වගේ තමයි ගෙදරින් ගියේ. ඉතින් උදේ ගියේ අපි මේ සෙනඟ නැති වෙයි කියලා හිතලා උදේ. ඒ වුණාට අපි යනකොටත් ගොඩාක් සෙනඟ හිටියා. ඉතින් හැමෝම එහෙම හිතනවා ඇති. මේ හස්බන්ඩ්ගේ ඇඳුම් ටික එයා මේ ගෙදරට මේ අඳින ෂෝට්ස් අරන් තිබුණා. මේ ඒවන හැබැයි ඉතර ගානක් කියලා තිබුණ නැහැ. එකක් 1190යි. මේ ෂර්ට් එක ඒක වුණා 3450ක්. ලස්සනයි. ටී-ෂර්ට් එකක් ඒක 990. ආය අන්තිම මේ ඩෙනිමක් මේ කලර් එක ඒක වුණා 3890ක්. මට නම් ගොඩක් ඇඳුම් ගත්තේ නෑ. අම්මා මේ හස්බන්ඩ්ගේ අම්මට ඇඳුම් එවලා තිබුණ නිසා ඉතින් අම්මා එවලා තිබුණා
මේ කිට් එක මේ බ්ලවුස් එක මේක ස්කර්ට් එක වගේ කලිසමක් තව මේ ස්කර්ට් එකේ වලට තමයි එනිසා මට ගොඩක් ඇඳුම් ගත්තේ නැහැ. මට ගත්තේ ශ්‍රියාණියකින් මේ දෙකින් එක ගත්තා. black color. මේ මූස් එකේ මේ ට්‍රවුසර් එක තව මේ ස්කර්ට් එක ගත්තා. පොකට් තියෙන ඒ ටික තමයි මට ගත්තේ. මේ කප්පච්චිට මේක මල්ලිට එතකොට මේක අම්මට ගොඩාක් සෙනග නිසා හොයන්න හරි අමාරුයි. ඉතින් බිල් එකක් දෙනවා මාරු කරගන්න ඕන වුණොත් කියලා. ආය බබාට ඇඳුම් ගත්තේ නෑ. මේ අම්මා බබාට ඇඳුම් ගොඩක් කියලා තිබුණා ළඟදී. ඉතින් ඒව තව ඇඳෙව්වෙත් නැහැ. අවුරුද්දට ඉතින් යාට ඇඳුමුත් හම්බෙන්න හින්දා යාට මෙහෙම ගෙදරට අඳින්න ෂෝට් 6ක් ගත්තා. ටිකක් ලොකුට ගත්තා. එතකොට මේ පොඩි බබාලට ටුඩියකි බබාට ලොකෝයගේ බබාට අපේ අයියාගේ බබාට එහෙම මේ කිඩ්ස් සිට් එකෙන් තමයි ගත්තේ. මේ ශ්‍රියාණියගේ ලස්සන ඇඳුම් තිබුණ නැහැ පොඩි අයට. මේක අපේ අයියාගේ බබාට ගත්තේ. තව ලොකු අයියාගේ බබාට චූටි අක්කිගේ බබාට ගත්තා. ඉතින් ඒ ටික තමයි අද shopping කරලා අපි ගත්තේ.